හෙල්ලෝ මචන්ලා කොහොමද? ඉතින් ඔයාලා බලන්න ඇති කොහෙද මේ යන්නේ කියලා. මේ යන්නේ ෂොප් එකට. ඉතින් මේක තමයි මගේ වාහනේ. බලමුනේ ඉස්සරහට හොඳ එකක් ගන්න. දැනට ඉතින් මේකේ තමයි ෂොප් එකට යන්නේ. අද උදේම කෝල් එකක් ආවා මේ ෆෝන් එකක් තියෙනවලු හදා ගන්න ඕනේ මෙහෙමයි කියලා. කීපෑඩ් ෆෝන් එකක් කියලා තමයි කිව්වේ. ඉතින් මම හිතුවා මේ ගෙදර ඉඳලා ෂොප් එකට යනකම්ම වීඩියෝ එකක් දාගෙන යන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන කේස් එක කියලා අපි බලමු. මට හිතෙන විදිහෙන් නම් මාකාරී ඩිස්ප්ලේ ප්‍රශ්නයක් වගේ තියෙන්නේ. එයා කියපු විදිහට අපි බලමු ගිහිල්ලා. ඉතින් යාළුවනේ ඉල්ලනවා subscribe පාරක් දාලා දෙන්න මගේ YouTube channel එකට. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම සුපිරි වීඩියෝ ඉස්සරහට ගේනවා. එහෙනම් බලමු අපි shop එකට ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන වැඩේ කියලා. පාර නම් පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙන්නේ. අපි පොඩි කාලේ තමයි ඉතින් මේ පාර මේ විදිහේ තමයි. කවුරුත් තාම හැදුවේ නෑ. ඉතින් මන්දා ඉතින් හරි අමාරුයි මේ පාරේ යන්න. මම මචං අපිට ඇවිල්ලා තියෙනවා සෙලියෝ බටන් ෆෝන් එකක්. මම මේක ඔන් කරන්නම්. මේක ඔන් වෙන ෆෝන් එක. ඔන් වෙන එකේ ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක ඔන් වෙනවා. ඒක නැති ඔන් වෙන ෆෝන් එක. ඒකට ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. හරිද? මේක නේ ඩිස්ප්ලේ එක ලයිට් එන්නෙත් නැහැ. මේකේ අර ඩිස්ප්ලේ එකෙත් හරියට එන්නේ නැති කේස් එකක් තියෙනවා. ඉතින් බලමු මේක ගොඩ දා ගන්න පුළුවන් වේද කියලා. මේක ගලවගමු. ෆෝන් එක මම ප්‍රශ්නයක් නෑ. නිකන් තියෙනවා මේක උඩින් ගලවන්න ඕනේ. මේක මේක ඩිස්ප්ලේ එකක් දැම්මා. ඩිස්ප්ලේ එකක් දැම්මට හරි ගියේ නෑ. හරිද? මම මේ ඩිස්ප්ලේ එක මේක දැම්මා. පස්සේ තමයි මේක දැක්කේ මේක කලින් රිපෙයාර් කරලා තියෙනවා. තේරෙනවද? මෙතන මේ ෂීල්ඩ් ගාඩ් එක ගලවලා තියෙනවා. එන්නේ මේ කලින් රිපෙයාර් එකක් කරලා තියෙනවා කවුරුහරි. අපි බලමු මේ කොහොම රිපෙයාර් කරගන්නේ කියලා. බලමු කොහොමද රිපෙයාර් වෙන්නේ කියලා. මේකේ මේන් IC එකේ තමයි ෆෝල්ඩ් එක තියෙන්නේ මට හිතෙන විදිහට. පරිස්සමට කරන්න ඕන වැඩක් නේ. IC එක අපි CPU එක පොඩ්ඩක් බලවගත්තා. අපි බලමු ඒ හරියයිද කියලා. සාමාන්‍ය මේක හරියන්න ඕනේ මේ අර ග්‍රැෆික්ස් ප්‍රශ්නෙට. මේක මේ ලයිට් නැති ප්‍රශ්නකුත් තියෙනවා. අපි බලමු ඊළඟට ඒක මොකද කරන්න පුළුවන් කියලා. පොඩ්ඩක් මේ කූල් ඩවුන් වෙන්න තියන්න ඕනේ. මේකේ ඩිස්ප්ලේ ලයිට් එන්නේ නැති ප්‍රශ්නකුත් තිබුණා. ඉතින් මම ඒකත් ෆික්ස් කරලා තියෙන්නේ. දැන් ඩිස්ප්ලේ ලයිට් එකත් එනවා. අපි බලමු දැන් ඔන් කරලා ෆෝන් එක ග්‍රැෆික්ස් ප්‍රශ්නේ ලයිට් ප්‍රශ්නේ ඔක්කොම හරිද කියලා. රිපෙයාර් කරලා ඉවරයි. අපි බලමු ෆෝන් එක ඔන් කරලා ප්‍රශ්නේ විසඳිලාද කියලා. ඒ නැති ඩිස්ප්ලේ ලයිට් එනවා. ග්‍රැෆික්ස් ප්‍රශ්නෙත් නැහැ. අපේ රිපෙයාර් එක සාර්ථකයි. ඔයාලටත් මේ වගේ රිපෙයාර් තියෙනවා නම් ෆෝන් නම්බර් එක දාලා තිනවා කතා කරන්න. ඒ වගේම YouTube channel එකත් subscribe කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා.